ආර්යසේනයෝ ගමගේ තියෙන විශේෂඥ වෛද්‍යතුමා. එතුමාගේ පුද්ගලික සංකල්පයක් අනුව පුද්ගලික ධන පරිත්‍යාග ක්‍රමයේ සරදියල් ගම්මානය නිර්මාණය කරලා තියෙන. මොකද සරදියල් ඉපදලා තියෙන්නේ උතුවන උතුවන් කන්ද කියන මේ ප්‍රදේශයේ. ඒක අහලා ඉතින් සමහර ගන්නවා කොහොමද? මොකද්ද හරි? කැපරි. කියලා මේ යන්ත්‍ර සූත්‍ර යන්ත්‍රෝපකරණ විදුලි උපකරණ ඒවා නැති ඒ කාලේ කුඹුරු වැඩ කරලා තියෙන මෙන්න මේ විදිහට. ඒක කුඹුරක කමතක් කියලා දෙයක් හදනවා. අහලා තියෙනද කමතක් කියලා? ඒ කමත තමයි ගොයම් පාගන්නේ. ගොයම් පාගන එකට අනිත් එක තමයි පොළ පාගනවා කියලා කියන්නේ. දැන් අද සුනාමිය කියයි බිලිටක ඒ වගේ දේවල් තිබුණා. ඒකට එහෙම නැහැ. කමතක් සුද්ධ කරලා ඒ කාලේ හැටියට කමතට හයි කරනවා කණුවක් ඔය කණුවට කියනවා ගොන් කණුව නැත්නම් කම්බා කණුව කියලා. ඒක තමයි හරක බාන ගෙනල්ලා බඳින එළහරක් දොන් හරක් නෙවෙයි බඳින මොන හරක්ද බඳින්නේ? මීහරකුන් තමයි ගොයම් පාගන්නේ. හොඳ වැඩකාරය. ආරක්ෂි කරන්න කියන අපේ න්‍යාය පත්‍රය කරනවා ආරක්ෂිරාලගේ වලව්වට කියන ගමේ මිනිස්සු සේර මෙතෙන් කැඳවනවා. පොඩි දරුවෝ පවා කැඳවනවා. කැඳලා කියලා අහනවලු මේම මට සරදියල් ගැහුවා. උඹලා කවුරු මට සරදියල් ගහනවා දැක්කද කියලා අහනවලු. පාරේ මිනිස්සු කියනවලු අනේ අපි දැක්කේ නැහැ කියලා. කියන්නේ සරදියල් බේර ගන්නවා. මේ සරදියල් කියන ආදරය නිසා. මේක තමයි උතුමන් කන්දේ සූර සරදියල් ගල කියන්නේ. සරදියල් හැංගෙන හිටිය ওই ගලේ. ওই ගල පාමුතර ලොකු බිනියක්. ඒක තමයි අපි අවදාහංගලක් තිබු කෑම කෑවේ නවාතෙන් ගත්තා. බලමුතුන් නැගපුවාම කොළඹ නුවර පාර හොඳ මේ මෙතෙන්ට ඇවිල්ලා යමු දෙන්නේ හදන්න මම කියලා කිව්වා. හරියට කරන්නේ මම තාත්තට නෑ මෙහෙම කියලා මෙහෙම දෙන්න. මේ ගෙට ගින්නේ. ඔව්. බෞද්ධ වශයෙන් ඉල්ලුම් ගහට යන්න හොඳ නැහැ කියලා තීරණය කළා තියෙනවා. අනිත් එක තමයි තමන්ගේ බාල සහෝදර තුන්දෙනාත් කතෝලික, තාත්තත් කතෝලික නිසා යා කතෝලික ආගම වැළඳගන්න. ඊට පස්සේ යාගේ නම සරදියල් නෙමෙයි සරදියල් කියන නම ඉවරයි. ඊට පස්සේ යාගේ නම ජෝසප් කියලා නම වෙනස් කරගන්නවා. නම වැළඳ ගන්නවා. ඒක නිසා සරදියල් දාලා යෝජනා තමයි ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව වැඩ කිරීම, හොරකම් කිරීම, වංකොල්ල කෑම, මිනිමෙරිමට දැක්වීම, අවියාවුදු පැහැර ගැනීම චෝදනා දාලා තිබුණා. ඒ චෝදනා පත්‍රෙම තමයි මම්මලේ මරිකාර දෙවියන්ට හොරෙක්, අතුරෙක්, මංකොල්ලකාරයෙක්, මිනිමරුවේ මේ හැම දෙයක්ම කරේ දුප්පත් අහිංසක මිනිසුන් කවදාවත් අර මේ බෑග් එකට දාන්න. මෙන්න මේක. පන්නාසිකක් මදි. අර බෑග් එකට දාන්න. නැති. මේ බෑග් එකට දාන්න. ඕරි.
ඔන්න අයින් වෙන්න. ඔන්න අයින් වෙන්න පොඩි පුතාලා. ඕම් පොඩි අංජලි අයින් වෙන්න බුදු අම්මේ. අයින්. Yan. Nè này nhanh nè, bị bạt tara nhanh này tara nhanh. Anh nè. කාටද? අපි ගාන්ටි අදින්න මේ අපේ එකක්වත් නෑ. පැදුරුත් උනේ. දැන් පැදුරු මෙහෙ තියෙනවා කිව්වා. Tarik aja.
ඔයා ගහන්න නැත්තේ. හරි හරි. හරි. මෙහෙට එන්න පුතේ. මෙහෙට එන්න. මේ අලියගේ අයිතිකාරයෙක් කෙනාද? එයා බලාගන්න.
ශාසනික වශයෙන් දියුණුව ඇති කිරීමට අප ආයතනයේ කැපවීමකින් කටයුතු කරන බව ඉතා පරිපූර්ණ ලෙස ඔබට දන්වා සිටිනවා. මේ පුණ්‍ය භූමියේ වැඩ සිටින සුදු රැසින් බබලන ශ්‍රී ශාක්‍ය සිංහ මහසෑය සහ නිකලස් සිත් ඇති ශාක්‍ය පුත්‍ර මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා සූදානම් වූ ධාතුකදී දරාගෙන සිටිනවා. දින 90ක් වෙනි කෙටි කාලයකදී නියමිතව ආදරය කරන රට පුරා විසිරී පැතිරී සිටින තරුණ තරුණියන්ගේ සමුදායකත්වයෙන් මෙම ඉසිරිම මහා මහපසාරණ සෑය ඇතිවුණා. එය කෙරෙහි නෙල්ලිකල ශ්‍රී ශාක්‍ය සිංහ තරුණ කළ දැක් වූ දායකත්වය කෘතවේදීව සිහිපත් කරනවා. තවද මෙම පුදබිමට පැමිණි ඔබට මෙම පුණ්‍ය භූමියේ පිහිටි ශ්‍රී ශාක්‍ය සිංහ සුබඳ කුටිය සියසේ දැක බලා වන්දනා කළ හැකියි. අන්ද උඩරට දෙවන මාලිකාව ලෙස ප්‍රචලිත ශ්‍රී ශාක්‍ය සිංහ සුබඳ කුටිය ඒ භාග්‍යවත් වූ අරිහත් වූ අංගීර වහන්සේලා